තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද දවසේ ගෙන එන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය බුදුගුණ මෙනෙහි කිරීමේ අනුහස්. බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ సంతානයේ නිතර උපදනා බුදුගුණ පිළිබඳව සිත්වලට වාසස්ථානයක් වීමෙන් චෛතසිකයක් බඳු වේ. එයින් මේ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේ. එබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවටද, ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවටද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමග විසීමක් වැනිය. එබැවින් ඔහුගේ සිත පාපයට නොනැමේ. හදිසියේ මරණය සිදුවීමක් වුවහොත් ඒ අවස්ථාවේදී ඔහුට බුදුන් සිහිවේ. එයින් ඒ මරණින් මතු ස්වර්ගයට පැමිණෙන්නේය. භාග්‍යවතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්ත වූ සේකැයි සිහි කරන්නා වූ යෝගාවචරයා හට ඒ සමයෙහි රාග, ද්වේෂ, මෝහ නූපදින්නේය. ඒ හේතුවෙන් ශුද්ධ වූ සිත් ඇති යෝගාවචරයා හට බුද්ධ ගුණය කෙරෙහි නැමී පවත්නා වූ විතර්ක විචාරකයෝ බොහෝ සෙයින් උපදිති. බුද්ධ ගුණයෙහි සිත හසුරුවන්නා වූ යෝගාවචරයා හට ප්‍රීතිය ඇතිවේ. ඒ ප්‍රීතිය නිසා ඔහුට කායික චෛතසික පීඩාවෝ සංසිඳෙති. එයින් ඔහුට සුඛය ඇතිවේ. ඒ සුඛය නිසා ඔහුගේ සිහි බුද්ධ ගුණාරම්මණයෙහි සමාධියට පැමිණේ. කල්යාමෙන් ඔහුට විතර්කාදී ධ්‍යානයන්ගෝ එක්වරම පහළ වන්නාහ. එහෙත් බුද්ධ ගුණය ගැඹුරු බැවින් හා බොහෝ බැවින්ද බුද්ධ ගුණාරම්මණයෙහි කසිනාදියෙහි මෙත් ධ්‍යානයෝද නූපදිති. බුද්ධානුස්සති භාවනාවෙන් නීවරණයන් බැහැර වී යෝගාවචරයාගේ සිත පිරිසිදු වන බැවින්ද, සද්ධාදී ඉන්ද්‍රියන් දියුණු වන බැවින්ද බුද්ධානුස්සතියෙන් ලත් සමාධියෙහි පිහිටි යෝගාවචරයා හට විදසුන් වඩා පහසුවෙන් මාර්ගඵල ලබා නිවන් දැකිය හැකි වන්නේය. බුද්ධානුස්සතියෙන් සිත සමාධි කොට විදසුන් වඩා රහත් වූවෝ බොහෝය. බුදුගුණ සිහිකොට එක්වරක් බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමම මරණින් මතු දෙව්ලොව උපදීමට හේතුවන පිනකි. මට්ට කුණ්ඩලී ආදී බොහෝ දෙනෙකු බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමෙන්ද දෙව්ලොවට පැමිණි බව දක්වා තිබේ. යමෙක් භාවනා කිරීම වශයෙන් නැවත නැවත බුදුගුණ මෙනෙහි කෙරේ නම් ඔහුට එයින් මහත් වූ පුණ්‍ය සම්භාරයක් අත්පත් වීම ගැන කියනු කීම. එබැවින් දුකින් මිදෙනු කැමැත්තෝ මේ උතුම් භාවනාව ආදරයෙන් කරත්වා. බුදුගුණ මෙනෙහි කිරීමෙන් තවත් බොහෝ අනුහස් ලැබේ. ඒ මෙසේය. සතර අපායට පත් නොවීම, නිතර සෝමනස්න සහගත සිතින් යුතුව දිවි ගෙවීම, සත්‍ය කතා කරන පුද්ගලයෙකු බවට පත්වීම, නිහතමානී ගති පැවතුම් ඇතිවීම, ලෝකයාට ප්‍රියමනාප වීම, බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම, දෙවියන්ගේ දැහැමි රැකවරණය ලැබීම, අන් අයගේ කරුණා මෛත්‍රියට භාජනය වීම, තම අදහස් භෝජනා අන් අය එකහෙලා පිළිගැනීම, භූත ප්‍රේත පිසාව ආදී විපත් ලං නොවීම, පාපයට ලැජ්ජා බය ඇතිවීම, අධි කුසලයට සිත නැඹුරු වීම, අපල උපද්දව නැති වී කුසල විපාක මතුවීම, ගුණ නුවණින් පිරිපුන් වීම, පිටසක්වල නුපදිති. අඳගුළු බීරි ආදී අභව්‍ය නොවීම, උම්මත්තක නොවීම, මිසදිටු නොගැන්වීම, මරණයට නොබියව මුහුණ දීම, මුහුණේ වර්ණය පැහැපත් වීම, වස විස ගිනි අවි ආයුධවලින් වන විපත් වලින් වැළැක්වීම, බුදු බව පවා පැතීමට සිත නැමීම, සිත හදවත බුදු වැඳුරක් මෙන් පිහිටීම, යම් උපන් ක්ලේශයක් නිසා බුදුවරයෙකු මුණ ගැසීම, එසේ නොවුනේ නම් බුදුවරු ඔවුන් වෙත වැඩමවීම, සිත සිතුම් පැතුම් එලෙසම ඉටුවීම, ධාරණ ශක්තිය හා අවබෝධ කර ගැනීමේ හැකියාව ලැබීම, සෑම කෙනෙකුම තමා කෙරෙහි නැමීගත් පැවතුම් ඇතිවීම, සම්මා දිට්ඨියේ පිහිටීම, යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සමාධිගත වීම, ඇස් වහ කට වහ කුඩු වෙන බන්ධන හෝ
වහා විපත් සිදු නොවීම. බුද්ධ ප්‍රභූවරුන්ගේ ගෞරව සැලකිල්ලට පාත්‍ර වීම. මේ ජීවිතයේ මාර්ගඵල නොලැබුවේ නම් ඒකාන්තයෙන්ම සුගති පරායන වීම, සුවසේ සැතපීම හා අවදිවීම, නපුරු සිහින නොපෙනීම, භව තැති ගැනීම, ලොමු ඩැහැ ගැනීම සිදු නොවීම. උතුම් බුද්ධ ගුණ මෙනෙහි කෙරුමෙන් නිවන පිණිසම වීරිය වඩත්වා. සාදු සාදු සාදු.